ඔබ දෙවියන්ට පුද පූජාවක් හෝ දෙවියන්ගේ පිහිට ලබා ගැනීමක් කරන ක්‍රමය දන්නවද? ඔබ පළමුව සිල්වත් විය යුතුයි. ඒ වගේම ඔබගේ සිත පිරිසිදු විය යුතුයි. දෙවියන්ට ඒ වගේම පින් අනුමෝදන් කළ යුතුයි. ඔබ නිතර දෙවේලේම ධර්මයේ පිහිටලා ඉන්න කෙනෙක් නම් ඔබට දෙවියන්ගේ පිහිට රැකවරණය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ හේතුව නම් ඔබ අත්පත් කරගන්නා කුසල් පුණ්‍ය සම්භාරයන් දෙවියන් උදෙසා ඒ පින් අනුමෝදන් කරනවා නම් නිසකයෙන්ම ඔබට දෙවියන්ගේ පිහිටත් ඔබ දෙවියන්ගේ යම්කිසි කාර්යයක් උදෙසා යම්කිසි කාරණාවක් උදෙසා යම්කිසි දෙයක් උදෙසා දෙවියන්ගෙන් පිහිට අයද සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඒ පිහිට ලැබෙනවා. ඒ වගේම දෙවියන්ට පුද පූජාවක් කරන අවස්ථාවක් බැලුවොත් ඔබ ඒ අවස්ථාව ඔබට හිතෙන අවස්ථාවක කළ යුතු නැහැ. ඒ සුදුසු වේලාවක් ඔබගේ උපන් නැකතට එදින නැකත ෂේම නැකතක් හෝ සම්පත් නැකතක් හෝ වැනි මෛත්‍රී පරම මෛත්‍රී සාධක යන සුබ නැකතකට තියෙන දිනයක ඔබ පුද පූජාවක් සුබ හෝරාවකට ඒ පුද පූජාව කිරීමට ගන්නවා නම් ඔබ ඒ කරන කාරණාව අනිවාර්යයෙන්ම ඒ දෙවියන් උදෙසා කරන පූජාව සාර්ථක වෙනවා.